අයිබෝවන් මං ඒ ෆේස්බුක් එකේ පහළට යන ගමන් දැක්කා ඉතා වටිනා පෝස්ට් එකක්. ඒක දාලා තිබ්බේ ඇල්ෆා මෙන්ටැලිටි කියලා පේජ් එකකින්. ඉතින් අපි බලමු මොකද මේ පෝස්ට් එකේ කියලා. ඒ පෝස්ට් එකේ තියෙනවා ඇල්ෆා මෙන්ටැලිටි. ඊට පෝස්ට් එක අපි කියවලා බලමු. At 18 she has choices. At 18, you have nothing. At 25, she looks for love. At 25, you are chasing goals. At 30, she slows down. At 30, you are just getting started. It was a podi කැලක් මෙහෙම තියෙනවා. Dear son, a woman's life starts at 18. A man's life starts at 30. A woman is born with value. A man is born with no value. It is then she has to protect her value. You have to build your value. ඊට පස්සේ යටින් චූටි කැලලක් මෙහෙම ලියලා තියෙනවා. I didn't make the rules, nature did. අපි නිකන් මේකේ දීලා තියෙන අදහස ගන්න try කරලා බලමු. අපි අවුරුදු 18 කාලෙදී ගෑන් ළමයෙක්ට ජීවිතේ පටන් ගන්නවදී තමයි අවුරුදු 18 කියන්නේ. ඒ කියන්නේ යාට පවුලෙන් ජීවිතෙන් නිදහස හම්බ වෙලා එයාලා එළියට යන්න පටන් ගන්න. එතකොට එයාලා මාර නිදහස් ජීවිතයක් ගත ගන්න පටන් ගන්න අවුරුද්දක් විදිහට අපි 18 බලමු. ඉතින් අවුරුදු 18 දී she has choices. ඒ කියන්නේ ගෑන් ළමයට අවුරුදු 18 දී choose කරන්න පුළුවන්. choices තියෙනවා. අවුරුදු 18 දී කොල්ලෙක්ට you have nothing. ඒ කියන්නේ කිසිම දෙයක් නැහැ. අවුරුදු 25 දී she looks for love. ඒ කියන්නේ ගෑන් ළමයි බලන්නේ ආදරයක් හොයාගෙන එයාලගේ ජීවිතේ සෙටල් වෙන්න. කොල්ලෙක් ඔන්න ඔය කාලෙදී තමයි ෆුල් ට්‍රයි එක දෙන්නේ. එයාගේ ගෝල්ස් වලට පාර හදාගන්න. ඒ කියන්නේ ගෝල්ස් චේස් කරන්න try කරන කාලේ. you are chasing goals. ඒ කියන්නේ ඔයාලා chase කරන goal. At 30, she slows down. ඇත්තට මට ඒක ගැන අයිඩියා එකක් නැහැ. මොන වගේ දෙයක්ද ඒක කියලා තියෙන්නේ කියලා. අපි මෙන්න එක බලමු. You are just getting started. ඒ කියන්නේ දැන් අර අවුරුදු 18 දී ගෑනු ළමෙක් ජීවිතේ පටන් ගන්නවා කියන්නේ පොල් නිදහසේ. කොල්ලෙක් අවුරුදු 30 දී තමයි ජීවිතේ පටන් ගන්න. එහෙම පටන් ගන්න නම් අවුරුදු 18 ඉඳලා try කරලා ගේම් එකක් ගහලා අවුරුදු 25 දී 26 27 28 29 30 ඒ අවධියේදී මාර ස්ට්‍රෙස් එකක් දරාගෙන හැම දේවල්ම දරාගෙන කොල්ලෙක් ගේම් එකක් ගහලා යම් කිසි මට්ටමකට එන කාලේ තමයි අවුරුදු 30 කියන්නේ. ඉතින් ඒතකොට තමයි අර ගෑන් ළමෙක් අවුරුදු 18 දී පටන් ගත්ත ජීවිතේ අවුරුදු 30 දී කොල්ලෙක් පටන් ගන්න. ඊස් මේක තියෙනවනේ මෙහෙම කැල්ලා. Dear son, a woman's life started at 18. A man's life started at 30. අන්න ඕක තමයි තනදී විග්‍රහ කරලා කියලා තියෙන්නේ. ඉතින් මේකෙදි ගෑන් ළමයින්ට වගේම පිරිමි ළමයින්ටත් ගන්න අයිඩියා එකක් තියෙනවා. මේ කොල්ලොන් විතරක් හදපු පෝස්ට් එකක් නෙමෙයි. අතන ගෑන් ළමයින්ට ගන්න තියෙන අයිඩියා එක තමයි මේකේ. දැන් මේකේ තියෙනවා කියනවනේ අවුරුදු 18 දීම ගෑන් ළමයෙක්ගේ ජීවිතේ පටන් ගන්නවා. ඊට පස්සේ මේකේ තියෙනවා පහළ කැලලක් she has to protect her value. එයාලගේ value එක protect කරගන්න ඕන. මොකද එයාලා ඉපදෙන්නෙම value එකක් එක්ක. මේ සමාජයේ තියෙන විදිය. මොකද මේක යටින් තියෙනනේ I didn't make rules, nature did. ඉතින් ගෑන් ළමයිට කරක් තියෙන්නේ එයාලට හම්බුනේ value එක හරියට පාවිච්චි කරලා හරියට ඉස්සරහට යන එක. කොල්ලෙක්ට අවුරුදු 18 හරි ඊට පස්සේ හරි කරන්න තියෙන්නේ ෆුල් ට්‍රයි එක දාලා අවුරුදු 30 වෙද්දී ජීවිතේ සෙල්ලමක් පටන් ගන්න නම්
ගේම් එක ප්ලේ කරලා තියෙනවා. ඉතින් කොල්ලනේ මෙන්න එක තමයි කාලේ. ගේමක් ගහන්න ෆුල් ට්‍රයි එක තියලා ගේමක් ගහමු. අපි මේක කියනවා වගේම අවුරුදු 30 දී ජීවිතේ පටන් ගන්න නම් ඊට කලින් දාගන්න ඕන බේස්මන්ට් එක දා ගැනීම සම්පූර්ණ වගකීම තියෙන්නේ ඔයාගේ අතේ. ඉතින් අපි මේ වගේ පෝස්ට් හම්බුනොත් අපි කතා කරමු. ඔයාලගේ ජීවිතේට ගන්න දේවල් තියෙනවා. ඉතින් අදට මේ පෝස්ට් එකේ තියෙන දේ මම කියලා ඉවරයි කියලා හිතනවා. මේක මගේ අයිඩියා එක. ඔයාලගේ අයිඩියා තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ වල කමෙන්ට් එකක් දාන්න යන්න පුළුවන්. ඉතින් මම ඔය හැමෝටම සුබපතනවා. කෙල්ල කොල්ල කවුරුන් නැතුව ඔක්කොමලා ගේමක් ගහලා කොට යමු. ඉතින් අපි one work. Thank you so much. I hum you.